ඔබතුමාගේ වයස කීයද? අවුරුදු 47යි. ඔබතුමා Facebook භාවිතා කරනවද? නෑ. ලංකාවට Facebook ඕනේද නැද්ද? මගේ පුද්ගලික අදහසට අවශ්‍ය නැහැ. අජිත් රෝහණ මහත්මයා ආරංචිද Facebook එකේ ඔබතුමා ගැන එක පෝස්ට් පළ වෙනවා කියලා? ආරංචි වෙලා තියෙනවා. ගිය සතියේ Facebook එකේ ෂෙයා වුණා එක පෝස්ට් එකක්. ඒකේ තියෙන්නේ ලංකාවේ විහිළු නම් අජිත් රෝහණ තමයි කියලා. ඒක න ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? නෑ ඉතින් ඒ වගේ එකක් දාලා මිනිස්සු වින්දනයක් ලබනවා නම් ඒ ගැන මම අතිශයින් සතුටු වෙනවා. හරි. මට කියන්න පහුගිය දවස්වල අල්ලපු කුඩු විනාශ කරන්නේ කවුද? අධිකරණය. එතකොට ඒකට මොකක් හරි නියමිත ස්ථානයක් තියෙනවද? ඔව් අධිකරණය තමයි ඒක කරන්නේ. අධිකරණය එක්කෝ කානුවකට දානවා එහෙම නැත්නම් වැසිකිළියකට දාලා ෆ්ලෂ් කරනවා එහෙම නැත්නම් ගිනි තියනවා මේ වගේ එකක් තමයි කරන්නේ. කුඩු විනාශ කරන එක කවුරු හරි නිරීක්ෂණය කරනවද අජිත් රෝහණ මහත්මයා? ඔව් අධිකරණයේ විනිශ්චයකාරවරයා රෙජිස්ට්‍රාර්වරයා අධිකරණයේ උසාවි නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරියෙක් අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් මේ ඔක්කොම සහභාගී වෙනවා. එතකොට ඒ කුඩු විනාශ කරාට පස්සේ ඒවා විනාශ කරා කියලා මොකක් හරි සටහනක් තියෙනවද කොයි හරි? ඔව් ඒවා අනිවාර්යෙන්ම උසාවියේ අදාළ ලේඛනවල සටහන් තියෙනවා. CCTV හින්දා මේ දවස්වල පොලිසියේ වැඩ හරි ලේසි නේද? ලේසි. පොලිසියේ CCTV කැමරා හයි කරන්න බලාපොරොත්තුවක් නැද්ද? නෑ පොලිස් ස්ථානවල නෙමෙයි ප්‍රධාන නගරවල ඉස්සරහදී CCTV හයි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.